මචං උඹලට කියන තව දෙයක් තියෙනවා මේ එයාපෝට් වලට ආවට පස්සේ. දැන් අපි සාමාන්‍යයෙන් ටිකට් බුකින් දාගන්නේ booking.com හරහා දාගන්න. දාගත්තට පස්සේ අපිට මේවා මේ දැන් මං ගැන කියන්නකෝ දැන් මට මෙහෙ දැන් හෙට උදේ තියෙන ෆ්ලයිට් එක. මම දැන් අද ඇවිල්ලා තියෙන හවස දැන් වෙලාව 7යි ගන්න. හරිද? මොකද අර පැය 3කටත් ඉස්සෙල්ලා යන්න එපා. ඉතින් දැන් මට පැය 3ක් මේ ඉඳලා එන්න ටයිම් එකක් නෑ මං ඉඳපු හොටෙල් එකේ ඇදුවා. පැය 5ක් 4ක් විතර යනවා. ඒ නිසා මම වේලාසන නම් කරේ. චෙක් වෙන්න එපයි, චෙකින් වෙන්න එපයි මේ වේලාසන පැය 3කටත් ඉස්සෙල්ලා එයාපෝට් එක ඇතුළට තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක ඔයාලට චෙක් කරගන්න හරි අමාරු නිසා ඔයාලා මේ එයාපෝට් වල තියෙන ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක. එයාපෝට් එකේ يعني තොරතුරු දැනගන්න පුළුවන් ඒකට. ඒකට ඔයාලා ෆ්ලයිට් එකේ ටිකට් එක දීලා අහන්න මෙන්න මේ ෆ්ලයිට් එක තියෙන ෆ්ලයිට් එක මේ ටයිම් එකේ තියෙන්නේ මට මේකේ එන්ටර් එක කියන්නේ අතුල් වෙන ගේට්ටුව මොකක්ද කියලා කියන්නේ. ඊට පස්සේ යාළුවා කියනවා මචං මේ දැන් මේකේ මේ වගේ ලොකු එයාපෝට් වල ඔන්න ඔයාලට මම පෙන්නන්නම් මේ තියෙන්නේ D මේ E ඊට පස්සේ අතන තියෙනවා D මෙතෙන් D කොහොම A B C D කියන ගේට් තියෙනවා එක එක එයාලයින්ස් වල. ඒක දැන් මම යන්නේ ඔස්ට්‍රේලියන් එයාලයින් එකේ. ඒතර මම ඒක ඇහුවට පස්සේ යා කිව්වේ ඔයා යන්න E කියන ගේට් එක ගාඩි E කියන ගේට් එකෙන් තමයි ඔයාලට අතුල් වෙන්න තියෙන්නේ කියලා. ඒතර ඒකේ දැන් මම දැන් බැලුවා මේකේ මෙන්න මේක ඊට පස්සේ මේක බලන්න. මේක ටයිම් එක. අර මම පෙන්නන්න දෙතන ගිහින් දැන් මේක දැන් 18:30 පැය ඉඳලා තියෙන්නේ. අර තියෙනවා 18:30 පැය ඉඳලා දැන් තියෙන්නේ. දැන් තියෙනවා තුන් දලා හමුම කියලා. දැන් 21 තියෙනවා 21 පැයට 23 පැයට තියෙනවා. ආයෙමත් හෙට උදේ 2035 8යි 4. දැන් හෙට උදේ තියෙන මම දැන් තියෙන හෙට උදේ ෆ්ලයිට් එකේ තියෙන දැන් තාම 6යි 10යි. ඒත් මගේ ඒක තාම ඇවිල්ලා මගේ කැටි 8යි ගන්න තියෙන්නේ. ඒක 8යි ගන්න කියන්නේ කෙලිම උදේ සාමාන්‍යයෙන් 3ට විතර තමයි ඔකට බෝඩ් එකට වැටෙන්න එන්ටර් වෙන්නේ. මොකද දැන් තමයි ගායන ෆ්ලයිට් වල විස්තර තමයි තියෙන්නේ. ඉතින් ඒක මේවා very important දේවල්. මිනිස්සුන්ට දැන් අපේ ලංකාවෙන් ගොඩාක් අය රටේ ඉන්නවා. ඉතින් මේ වගේ තැන් වලට ආවම පුදුමාකාර අසරණවීමක් වෙන හිර වෙනවා. මොකද අපි ගොඩක් අය ඉංග්‍රීසි දන්නෙත් නැහැ, මේ රටවල් භාෂාව දන්නෙත් නැහැ. එතකොට අට අසරණ වෙනවා. ඒ නිසා මේ වීඩියෝ සේවා ෂෙයා කරගන්න, මේ වීඩියෝ සේව් කරලා තියාගන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම page එක follow කරලා තියාගන්න. මේවා පට්ට important. මේ වගේ තැන් වලට ආවට පස්සේ තමයි දන්නේ කොච්චර අසරණ වෙනවද කියලා. ඉතින් ඒක නිසා මම මේ දන්න නිසා මම හොයාගත්ත නිසා මම මේ ඔයාලට දැනුවත් කිරීමක් කරන්නේ මේවා පුදුමාකාර වැදගත් තොරතුරු. එහෙනම් කවදාවත් හම්බෙමු.